අපි ඉස්කෝලේ යනකොට පොඩි කාලේ ගුරුවරු නැති වුණා පන්ති බෙර ගහන. බෙර ගහන්නේ බෙරේකටද ඩෙස් එකටද? ඩෙස් එකට. ඊට පස්සේ ඕගොල්ලෝ ලොකු වෙලා රස්සාවල් කළ ඔක්කොම කරලා ඩෙස් එකට බෙර ගහන්න කිව්වොත් ඕගොල්ලන්ට සතුට තියනවද නැද්ද? බෙරේකට ගෙනුවා. බෙර ගහන නෙමෙයි මේ ප්‍රශ්න ගොඩක් එක්ක තට්ටු කරනවා. පැහැදිලිද? නමුත් අර ඩෙස් එකට ගහනකොට ඔළුවේ කිසි දෙයක් නැහැ. අර රස්සාවල් දීලා ඇඳුම් අඳලා ඔක්කොම උගන්නලා ඔක්කොම ඉවරලා බෙරේ දීලා ගහන්න කිව්වත් සතුටක් නැහැ. ඒතර ඕගොල්ලන්ට තේරෙන්න ඕන ජීවිතේ මොකද්ද අවුලක් තියෙනවා. මං අල්ලගත්ත දේම මට සාපයක් වෙලා. මං අල්ලලා රෙද්දට දාගත්ත නයි මම්ම කනවා දැන්. හරිනේ ඕකනේ සරලව වෙලා තියෙන්නේ. මම අල්ලලා සරමට දාගත්ත නයි මම්ම කනවා. මොනවද නයි? බැඳීම්, ළමයි, නෑදෑයෝ, දෙමව්පියෝ, හිතවතුන්, අසල්වැසියෝ, මිත්‍රයෝ, සතුරෝ. ඕ තමයි අපි එකතු කරන නයි. ඔය නයි ටික හැමෝම සමහරු මේ අම්මන්ලා ටික ගවුම් වලට ඔය නයි ටික එකතු කරනවා. මේගොල්ලෝ සරම් වලට ඔය නයි ටික එකතු කරනවා. එකතු කරලා ඉවරනකොට උන්නම කනවා. දැන් වෙලා තියෙන කොබලන එක දැන් තේරෙන්නේ නැහැ. ඔය නයි උඹලා ජීවත් වෙනකම්ම කනවා. දැන් මම මේ මාර්ගයේ දේශනා කළේ ඔය සියලු නයි මරණ මාර්ගයයි. ඔය සියලු නයි සරම ගසලා දාලා ඔන්න ඕන්නම් ඵලයල්ලා යන්නගේ හිඳ ගනින්න කියලා මාර්ගයක් තමයි දේශනේ ඔක්කොම අතහැරලා දැන්. අයින් කළා දැන්. නිදාසේ මනස තියාගත්ත, සතුටෙන් තියාගත්ත, තෘප්තිමත්ව තියාගත්ත. හැබැඳුන්නේ නැහැ. ඕනවට වඩා ආගම් වලට ගිහිල්ලා ඒවට හිරවෙලා ඒවයි දැඟලුවෙත් නැහැ. නිදාසේ ජීවස්. හැමෝටම උදව් කළා, සැලකුවා. hina වෙලා හිටියා. බැනපු අයටත් සැලකුවා. අපහාස කළපු අයටත් සැලකුවා. ගෞරව කළපු අයටත් සැලකුවා. වෙනසක් දැක්කුවේ නැහැ. ඇයි? අපි ගොඩාක් වටින දෙයක් අහලා තියෙනවා.